අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ පුදුම හිතෙන මායාවෙන් පිරුණු ලෝකයක් ගැන. මේ තමයි පුංචි චිම්මි සහ එයාට මුණ ගැහුණු අසිරිමත් මලක කතාව. හරි. ඉතින් මේ කතාව පටන් ගන්නෙ මෙහෙමයි. ගොඩාක් ඉස්සර කාලෙක සුවඳවත් මල් යායක් මැද්දේ හැමෝම ආදරය කරපු හරිම හුරතල් පුංචි කෙල්ලෙක් හිටියා. එයාගේ නම තමයි චිම්මි. චිම්මිගේ හිතත් එයා වටේ තිබ්බ මල් වගේමයි. හරිම ලස්සනයි, කරුණාවෙන් පිරීලා. හොඳයි අපේ කතාවේ පළවෙනි කොටස. මායාකාරී මල. මෙතනදි තමයි චිමි පුදුම හිතෙන දෙයක් හොයාගන්න යන්නේ. ඔන්න ඉතින් එක දවසක් චිම්මි සමනල්ලු පස්සෙන් දුව සෙල්ලම් කර ඉන්නකොට එකපාරටම එයාගේ ඇස් නතර වුණා හරිම අමුතු තැනක. එතන තිබුණා රත්තරන් පාටින් දිලිසෙන කලින් කවදාවත් දැකලම නැති පුදුමාකාර මලක්. ඉතින් ඇයි මේ මල මෙච්චරටම විශේෂ වුනේ? ඒකේ ලස්සන විතරමද තිබුණේ? නෑ, ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක් එතන තිබුණා. අපි බලමු මේ මොකද්ද කියලා. චිම්මි ඔහොම පුදුම වෙලා ඒ දිහා ඇසිපියනු හෙලා බනාගෙන ඉන්නකොටම හිතා ගන්නත් බැරි දෙයක් වුණා. අර මල ඇත්තටම කතා කරන්න පටන් ගත්තා. ඔව්, ඒක ඇත්ත. මල කතා කළා. අන්න එතනින් තමයි මේ කතාවේ නියම මායාව පටන් ගන්නේ. ඒ මල චිම්මිට කිව්වේ හරිම ජැඹුරු දෙයක්. ඔයාට හොඳ හිතක් තියෙනවනම් මම යාට උදව් කරනවා. ඒ කියන්නේ මේ මායාවේ බලය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ කරුණාවන්තකම මත කියන එක. දෙවෙනි කොටස. හොඳ හිතේ බලය. එහෙනම් බලමු චිම්මි මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඉතින් චිම්මි කලේ හරිම පුංචි දෙයක් වුණත් ඒකේ ලොකු වටිනාකමක් තිබුණා. එයා තමන්ගේ දුකෙන් හිටපු යාළුවන්ට උදව් කළා. එයාලට සනසුවා. කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු නොවි ඇත්තටම හදවතින්ම තමයි උදව් කළේ. චිම්මිගේ කරුණාවන්තකම දැකපු ගමන්ම අර මායාකාරී මල දහස් ගුණයකින් දිලිසෙන්න ගත්තා. ඒ දිදුලන උණුසුම් එළිය චිම්මිගේ හිත සතුටින් පිරෙව්වා. ඒක හරිම පුදුම සහගත හැඟීමක්. තුන්වෙනි කොටස ජීවිතේ පාඩම. ඉතින් මේ කතාවේ තියෙන නියම මායාව මොකක්ද? ඉතින් පුංචි චිම්මිගේ කතාවෙන් අපිට කියලා දෙන්නේ හරිම වැදගත් පාඩමක්. නියම මායාව තියෙන්නේ මල්වල නෙමෙයි. ඒක තියෙන්නේ මිනිස්සුන්ගේ හදවත්වල. අනිත් අයට කරුණාවෙන් සලකනකොට උදව් කරනකොට අපේ ජීවිතයත් අර මායාකාරී මල වගේම ලස්සරට දිරිසෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ ලෝකෙ තියෙන බලවත්ම නියමම මායාව.